සුපුරුදු සෙනෙහසින් යුතුව ඔන්න අදත් ඔයාලගේ නිවහන්ට ගොඩවදින මම කුක් විත් සමරේ. ඉතින් යාළුවනේ අද මම ඔයාලට මේ කියලා දෙන්නේ රසම රස අලුත්ම විදිහට කංකුම් ඩෙවල් එක හදා ගන්න විදිහ. මේක හරිම රසයි. ඔයාලා දන්නවා රෙස්ටුරන්ට් වලට ගියාම රුපියල් 1500ක් 2000ක් දීලා පොඩි ප්ලේට් එකක් අරගන්නවා. ඉතින් මේක ඒ තරම් ගුණ ඒ වගේම රස කෑමක් මං හදලා දෙන්නම් ඔයාලට අලුත්ම ක්‍රමයට විනාඩි 20ක් යන්න කලින් හදා ගන්න පුළුවන් විදිහට. එහෙනම් යාළුවනේ වැඩි කතා නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. ඔන්න යාළුවනේ රසම රස කංකුම් ඩෙවල් එකක් හදා ගන්න විදිහ තමයි අපි කියන්න යන්නේ. ඉතින් අපි රෙස්ටුරන්ට් එකට ගියාම 1500ක් 2000ක් ඊට වැඩි ගාණක් දීලා කන මේ කංකුම් ඩෙවල් එක අපිට රුපියල් 100ක් 150ක් වගේ ගාණකින් හදා ගන්න පුළුවන්. අපිට කංකුම් ටික වටපිටාවෙන් හොයා ගන්න තියෙනවා. ඉතින් මේක හරිම රසයි යාළුවනේ. එහෙනම් අපි කංකුම් ඩෙවල් එක හදා ගන්න අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටික මොනවද කියලා බලාගමු. මම ලොකු ලුණු ගෙඩියක් මේ විදිහට රවුම් ඉදින විදිහට කපා ගත්තා. ඒ වගේ තක්කාලි ගෙඩි දෙකක් මේ වගේ රවුම් වලට කපා ගත්තා. කෑලි මිරිස් මේ සැඳි එකමාරක් ගත්තා. ලුණු කුඩු අපිට අවශ්‍ය ප්‍රමාණයට දා ගන්නවා. කහ කුඩු තේ හැදි භාගයයි. හාල් මැසු ටිකක් මම බැදගත්තා. ගාමිරිස් ටිකක් මම කුඩු කරගත්තා. මේක මේ විදිහට කෑලි හිටින්න තමයි අපි කුඩු කරගන්නේ. ඒ විදිහට ගාමිරිස් ටිකක් කුඩු කරගත්තා. ඊට පස්සේ සුදු ලුණු, කරාඹු නැටි, එනසාල්, කුරුඳු පොතු ටිකක් ගත්තා. මීට අමතරව අපිට රම්ප කරපිංච ටිකක් අවශ්‍ය වෙනවා. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ මම කඩාගත්ත කංකුම් ටික. මම මේ කංකුම් ටික ලුණු වතුර දාලා හොඳට හොදලා වේලෙන්න තියලා මම මේ අරගත්තේ. මේ වගේ තියෙන විස බීජ තියෙනවා නම් සුද්ධ ජීවි ඉන්නවා නම් එවුන් ඒවා ඉවත් වෙන්න තමයි විදිහට කරේ. ඉතින් මේ කංකුම් ටික දිය බේරෙන්න තියලා අරගත්තා. ඉතින් මේ වගේ භාජනයක් ලිපේ තියලා අපි මේකට පොල් තෙල් ටිකක් එකතු කර ගන්නවා. මේ විදිහට අපි තෙල් එක රත් වෙද්දි මේකට ඉස්සෙල්ලාම රාම්ප කරපිංච ටික මේ විදිහට එකතු කර ගන්නවා. ඊළඟට අපි සුදු ලුණු, එනසාල්, කුරුඳු පොතු, කරාඹු නැටි ටිකක් මේ විදිහට එකතු කර ගන්නවා. ඊට පස්සේ අපි සෝස් ටිකක් එකතු කර ගන්නවා. තක්කාලි සෝස් ටිකක් මේ විදිහට එකතු කරගෙන මේ විදිහට කලවම් කරනවා. ඉතින් යාළුවනේ ඊට පස්සේ අපි මේකට සීනි, තේ හැඳි දෙකක් මේ විදිහට එකතු කරනවා. දැන් කෑලි මිරිස් ටික අපි එකතු කර ගන්නවා මේ විදිහට. කහ කුඩු ටිකක් මේකටම එකතු කර ගන්නවා. ගම් මිරිස් කුඩු ටිකක් මේ විදිහට අපි එකතු කර ගන්නවා. රස අනුව ලුණු ටිකක් අපි මේ විදිහට එකතු කර ගන්නවා. එකතු කරගෙන අපි මේක හොඳින් කලවම් කර ගන්නවා මේ විදිහට. දැන් අපි කපාගත්ත අපේ බීලුණු ගෙඩිය මේ විදිහට එකතු කර ගන්නවා. එකතු කරගෙන හොඳින් කලවම් කර ගන්නවා මේ විදිහට. දැන් අපි අපේ බැදගත්ත හාල් මැස්සෝ ටිකත් මේ විදිහට එකතු කරගෙන හොඳට කලවම් කර ගන්නවා. ඉතින් දැන් අපි අපේ කංකුම් ටික මේ විදිහට එකතු කර ගන්නවා. එකතු කරගෙන අපි හීන් කරේ මේ විදිහට මේක හොඳට කලවම් කරනවා. මතක තියාගන්න අපි කංකුම් මේ ඩෙවල් එක හදන වෙලාවේ ගින්දර හොඳටම අඩු කරලා අඩු ගින්දරේ තමයි මේක හදා ගන්න ඕනේ. අපි කියන්නේ මද ගින්නේ උයනවා කියලා. ඒ වාගේ අඩු ගින්දරේ අපි මේ විදිහට හොඳට කලවම් කර ගන්න ඕනේ. ඉතින් යාළුවනේ මේ තියෙන විනාඩි 3කට පස්සේ අපේ කංකුම් ඩෙවල් එක අපි ඊට පස්සේ අමුමිරිස් කරල් 4-5ක් මේ විදිහට කපලා දාලා මේ විදිහට කලවම් කර ගන්නවා. ඊට පස්සේ අපි තව මේකට අපි කපාගත්ත තක්කාලි ටික මේ විදිහට එකතු කර ගන්නවා. එකතු කරගෙන අපි තව විනාඩි 2ක් විතර මේක මේ විදිහට ලිපේ තියා ගන්නවා. ඉතින් යාළුවනේ මේ තියෙන විනාඩි 5කට පස්සේ අපේ කංකුම් ඩෙවල් එක මේක අපිට විනාඩි 20ක් යන්නේ කංකුම් ඩෙවල් එකක් හදා ගන්න. ඔයාලා රෙස්ටුරන්ට් ගිහිල්ලා මහා ලොකු ගණන් දීලා රුපියල් 1500 2000 දීලා ගත්තට මේ වගේ රසම රසට හදා ගන්න පුළුවන්. වතවිස නැතුව ඉතා ගුණදායී කෑමක්. ඔයාලා දරුවෝ පලා වර්ග කන්න අකමැති ඇති. ඇත්තටම සමස්තයක් විදිහට අපේ දරුවෝ උනත් කැමති නැහැ. හැබැයි මේ විදිහට හදපුවාම අපේ දරුවෝ මේවා කනවා. ඉතින් එහෙනම් යාළුවනේ හැමදාමත් වාගේ වුණ අදත් ඔයාලට අලුත්ම විදිහේ අලුත්ම රෙසිපි එකකට ඔයාලට අරන් ආව කංකුම් ඩෙවල් එකක් හදා ගන්න විදිහ. එහෙනම් යාළුවනේ
ආයෙත් මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් ඔයාලා හම්බ වෙනකම් මාව subscribe කරලා තියාගන්න කියලා අමතක කරන්න එපා. subscribe කරලා තියාගන්න. ඉතින් එහෙනම් මම ගිහිල්ලා එන්නම්. ඔයාලට සුබ දවසක් යාළුවනේ.